හරි. ළමයිනේ එහෙනම් අපේ අලුත්ම ප්‍රෝග්‍රෑම් එක ඩේලි හෝම්වර්ක් අපේ 2028 දරුවෝ වෙනුවෙන් කරන අපේ අලුත්ම ප්‍රෝග්‍රෑම් එක එහෙනම් ස්ටාර්ට් කරන්න යන්නේ ඩේලි හෝම්වර්ක්. ඔයාලට එතකොට හැම සතියකම සහ හැම දිනකම ඔයාලට මේ ඩේලි හෝම්වර්ක් එක හම්බ වෙනවා. ඒකේ ඩිස්කෂන් එක මම ඔයාලට දානවා. රයිට්. එහෙනම් අද අපි පටන් ගන්න යන්නේ පළවෙනිම එක. ඔයාලට PDF ඔයාලගේ ගෲප් වලට හම්බෙලා ඇති අපේ සියලුම ටවුන් වල ළමයිට. එහෙනම් අපි වැඩි ස්ටාර්ට් කරමු. රයිට්. හරි. එහෙනම් ළමයිනේ පළවෙනිම ගාන මේ සමීකරණ ගණන් ටිකකින් අපි පටන්ගෙන තියෙන අපි ගණන් ගිය සතියේ ඉඳන් සමීකරණ පටන් ගත්තා. සමීකරණ ගණන් ටිකෙන් තමයි සෙට් වෙන්නේ. රයිට්. එහෙනම් අපි මූලික සරල ගණන් ටිකක් තියෙන්නේ. අපි මුල් ගණන් ටික අපි හදලා ඉවර කරගමු. රයිට්. එහෙනම් පළවෙනි ගාන තියෙනවා ළමයිනේ වෙළඳ ව්‍යාපාරයේ 2028 වර්ෂයේ මැයි මාසයේ තුල සිදු වූ ගනුදෙනු පහත පරිදි වේ. ගනුදෙනු ටික දීලා තියෙනවා. අපි පන්ති ඇතුළේ දාමොත් ප්‍රැක්ටිස් කරලා තියෙනවා මේ ගණන්. එහෙනම් පළවෙනි ගාන මිල්ලනවා ළමයිනේ මේක මූලික ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියන සමීකරණය තුල සටහන් කරන්න කියලා කියනවා. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියන සමීකරණය තුල සටහන් කරන්න කියලා කියනවා. රයිට් අපි බලමු ළමයිනේ කොහොමද ගාන හදන්නේ කියලා. රයිට් පළවෙනි ගනුදෙනුව බලමු. පළවෙනි ගනුදෙනුව බලන්න. අයිතිකරු ප්‍රාග්ධනයේ ලෙස මුදලින් 6,70,000ක් රැගෙන එයි. දැන් ඔයා කවුද ගණන් හදද්දිස කියලා කියනවා. ඔයා ව්‍යාපාරය. ව්‍යාපාරයට දරුවනේ අයිතිකාරයා මුදල් රැගෙන ඇවිල්ලා. ව්‍යාපාරයට අයිතිකරු මුදල් රැගෙන ඇවිල්ලා. එහෙනම් ඔයාලා දන්නවා මුදල් කියන්නේ ව්‍යාපාරයකට වත්කමක් නේ. ඔව් ලාච්චුවේ සල්ලි ටික මොනවා වෙනවයි ළමයිනේ වැඩි වෙනවා. ලාච්චුවේ සල්ලි ටික වැඩි වෙනවා ළමයිනේ 6,70,000ක්. 6,70,000ක් ලාච්චුවේ සල්ලි ටික වැඩි වෙනවා 6,70,000ක්. හරි. ඔන්න ලාච්චුවට සල්ලි ආවා. කවුද මේක දැන් යොදවුවේ? අයිතිකරු. අයිතිකාරයෙක් ව්‍යාපාරයට යොදවන දේවල් වලට කියන්නේ මොන යෙදවීම් කියලාද? ප්‍රාග්ධනයේ යෙදවීම්. එහෙනම් ප්‍රාග්ධනයේ යෙදවීම් අපි සටහන් කරන්නේ ළමයිනේ හිමිකම තීරුව තුල එහෙනම් හිමිකම මොනවා වෙනවයි වැඩි වෙනවා. රයිට්. අංක 2. අයිතිකරු ප්‍රාග්ධනයේ ලෙස ලක්ෂ 2ක් වටිනා මෝටර රථයක් ව්‍යාපාරයට රැගෙන ඇවිල්ලා. අයිතිකරු ප්‍රාග්ධනයේ ලෙස ව්‍යාපාරයට මෝටර රථයක් රැගෙන ඇවිල්ලා. දරුවනේ මෝටර රථ කියන්නේ දැන් ඔන්න ඔයා ව්‍යාපාරය. ව්‍යාපාරයට දරුවනේ මෝටර රථයක් රැගෙන ඇවිල්ලා. එහෙනම් ව්‍යාපාරයේ මෝටර රථ කියන වත්කම මොනවා වෙනවයි වැඩි වෙනවා. ව්‍යාපාරයේ මෝටර රථ වත්කම වැඩි වෙනවා දරුවනේ. මෝටර රථ කියන්නේ වත්කමක්. දැන් ව්‍යාපාරයට මෝටර රථයක් රැගෙන ආපුවාම ව්යාපාරයේ මෝටර රථ කියන කෙනා වැඩි වෙනවා ලක්ෂ 2ක්. අනිත් පැත්තෙන් ළමයිනේ මේ මෝටර රථේ ව්‍යාපාරයට රැගෙන ආවේ කවුද? අයිතිකරු. එහෙනම් අයිතිකාරයෙක් ව්‍යාපාරයට ගෙන එන දේවල් වලට අපි කියනවා මොන යෙදවීම් කියලාද? ප්‍රාග්ධනයේ යෙදවීම්. ප්‍රාග්ධනයේ යෙදවීම් අපි දාන්නේ හිමිකම් තීරුවට. එහෙනම් ළමයිනේ හිමිකම වැඩි කරන්න ලක්ෂ 2ක්. හිමිකම වැඩි කරන්න ලක්ෂ 2ක්. අංක 3 තුන්වෙනි ගනුදෙනුව. අත්පිට ගැනුම් ලක්ෂ 2යි. ළමයිනේ අත්පිට ගැනුම් ලක්ෂ 2යිලු. එහෙනම් අත්පිට ගැනුම් අත්පිට ගැනුම් ලක්ෂ 2යි. ළමයිනේ ගන්නවලු මොනව අරන්ද? මුදල් අරන්. ගන්නවනේ ගන්නේ මොනවාද? තොගය. මුදල් දීලා. එහෙනම් අත්පිට ගැනුම් ව්‍යාපාරයට භාණ්ඩ ගන්නවා මොනවද දීලාද දරුවනේ? මුදල් දීලානේ. ඔව්. එහෙනම් භාණ්ඩ ගන්නවනේ. භාණ්ඩ කියන්නේ තොගයනේ. තොගය කියන්නේ වත්කමක්නේ. ව්‍යාපාරයේ තොග කියන වත්කම වැඩි වෙනවා ළමයිනේ ලක්ෂ 2ක්. මේ ගනුදෙනු ප්‍රැක්ටිස් කරන්න දීලා තියෙන්නේ සම්පූර්ණ ව්‍යාපාරික වෙච්ච ගනුදෙනු නෙමෙයි. සරල ගනුදෙනු ටිකක් දීලා තියෙනවා. ඒ ගනුදෙනු ටික මේකට දාන්න කියලා තමයි කියන්නේ. එහෙනම් ගන්නවා තොගය කියන කෙනා වැඩි වෙනවා දරුවනේ. ගන්නේ මොනවා දීලාද? මුදල් දීලා. ලාච්චුවේ සල්ලි ටික මොනවා වෙනවද දරුවනේ? අඩු වෙනවා. ලාච්චුවේ සල්ලි ටික මොනවා වෙනවද? අඩු වෙනවා. සල්ලි දීලා ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. තොගය වැඩි වෙනවා. රයිට්? තොගය වැඩි වෙනවා. ලාච්චුවේ සල්ලි වත්කමක් ලාච්චුවේ සල්ලි ටික අඩු වෙනවා ළමයිනේ. අනිත් පැත්තෙන් තොග කියන වත්කම ව්‍යාපාරය තුලට එනවා. ඒත් මේ පැත්තට දාන්න දෙයක් නැහැ. අංක 4. හතරවෙනි ගනුදෙනුයි කියනවා ළමයිනේ ණයට ගැනුම් 1,62,000යිලු. ණයට ගැනුම්. මේ අත්පිට ගැනුම්. එහෙනම් ණයට ගැනුම්. ළමයි අත්පිට ගත්තත් ණයට ගත්තත් ගන්නේ තොගයනේ. ඔයා කවුද? ව්‍යාපාරය. ව්යාපාරයේ තොගය කියන කෙනා මොනවා වෙන්නේ?
වැඩි වෙනවනේ. ඔව්. තොග කියන වත්කම වැඩි වෙනවා 1,62,000ක්. ඔව්. ගත්තා. තොගය ගත්තා. තොග කියන වත්කම වැඩි වුණා. අනිත් පැත්තෙන් ණයට ගත්තේ. ණයට ගත්තොත් අපි ඉගෙනගෙන තියෙනවා ණයට ගත්තොත් ගෙවිය යුතුයි. වෙළඳ ගෙවිය යුතු දෑ හේවත් ණය හිමියෝ කියන වගකීම වැඩි වෙනවා. ඔවුනේ ණයට ගෙනුම් වලදී. අංක 5 ණයට ගත් රුපියල් 30,000ක තොග ආපසු හරවා යමු. ළමයිනේ ගත්ත ටික ආපසු යවලා ගත්ත ටික ආපසු යවලා. එහෙනම් ළමයිනේ ආපසු යවලා ඔයා ව්‍යාපාරය දැන් ව්‍යාපාරයේ තොග ටික ආපසු යවලා ළමයිනේ තොග කියන කෙනා දැන් වැඩි වෙන්නේ නැහනේ අඩු වෙනවා. තොග කියන්නේ වත්කමක්. එයා අඩු වෙනවා ළමයිනේ 30,000ක්. අනිත් පැත්තෙන් ආපසු යවුම් එහෙනම් ණයට ගත්ත ටිකක්නේ ණයට ගත්ත වෙලාවේ අපි වෙළඳ ගෙවිය යුතු දෑ කියලා වගකීම වැඩි කරා. දැන් ආපසු යවපුවාම ඒ භාණ්ඩ ණය රිටර්න් කරපු භාණ්ඩ ටික අපි ගෙවන්න ඕනේ නැහැ නේ ඒ වටිනාකම්. එහෙනම් 30,000ක් අඩු කරන්න ළමයිනේ වෙළඳ ගෙවිය යුතු දෑ. අංක 6. අත්පිට විකුණුම් 48,000යි. අත්පිට විකුණුම් 48,000යි. ළමයිනේ විකුණුම්නේ විකුණද්දී තොගය කියන කෙනා මොනවා වෙන්නේ අඩු වෙනවා. තොගය කියන කෙනා අඩු වෙනවා. අත්පිට විකුණනවා තොගය අඩු වෙනවා. අනිත් පැත්තෙන් ලාච්චුවට මොනවයි එන්නේ සල්ලි. න ලාච්චුවේ මුදල් කියන වත්කම ළමයිනේ වැඩි වෙනවා. මුදල් එනවා තොගය කියන කෙනා මොනවා වෙලාද අඩු වෙලා. එහෙනම් අත්පිට විකුණුම් දරුවනේ 48,000යි තොග කියන කෙනා අඩු කරන්න 48,000ක් ලාච්චුවට සල්ලි එනවා ළමයිනේ 48,000ක් right මම මේ වෙලාවේ අර සරල ආකාරයේ දීලා තියෙන අත්පිට විකුණුම් වලට ටියුට් එකේ උගන්වපු අංක 7 ළමයිනේ අංක 7 ණයට විකුණුම් 65,000ක් තියෙනවා ණයට විකුණුම් 65,000යි දැන් right විකුණනවනේ විකුණද්දී ව්‍යාපාරයේ භාණ්ඩ ටික යනවනේ ළමයි එළියට කස්ටමර්ට දෙනවනේ තොගය කියන කෙනා දැන් ව්‍යාපාරයේ මොනවා වෙන්නේ අඩු වෙනවා අනිත් පැත්තෙන් ණයට විකුණන්නේ ණයට විකුණවුවොත් මට සල්ලි එන්නේ නැහනේ එහෙනම් කස්ටමර්ගෙන් ලැබිය යුතුයි මොන ලැබිය යුතු දෑද වෙළඳ ලැබිය යුතු දෑ හේවත් ණය ගැතියෝ එයා තිබ්බෙත් මොන පැත්තෙමද ණය ගැතියෝ කියන්නේ වත්කමක් ණය ගැතිද නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ කියලා වැඩි වෙනවා ළමයිනේ 65,000ක් තොග කියන කෙනා අඩු වෙනවා 65,000ක් ණය ගැතියෝ කියන කෙනා වැඩි වෙනවා ළමයිනේ 65,000ක් right මේ පැති වලට බලපෑමක් නැත right ඔන්න ඔය විදියට ඔයා මේ තිබ්බ ගනුදෙනු ටික දාන්න right මේ ගනුදෙනු ටික සටහන් කරන්න ඊට පස්සේ ඕනම නම් මේ හැම තීරුවක්ම පහළට එකතු කරලා දාන්න මේ මූලික ගණන් වගේක් දීලා තියෙන්නේ මේ ලොකුවට 1,32,000ක් එනවා වගකීම් පැත්ත වත්කම් පැත්ත 8,70,000ක් එනවා අපි තාම සතියයි ළමයිනේ සමීකරණ සාකච්ඡා කළා. ඒතර සතිය තුල දින මූලික ගණන් වගේක් තියෙන්නේ. right? එහෙනම් ඔයා බලන්න ඔයාට ගාන බැලන්ස් එනවද කියලා. 1,002ට මං හිතන්නේ. right. එහෙනම් අපි යන්න ළමයිනේ දෙවෙනි ගානට. දෙවෙනි ගානත් ටිකක් බලමු. right? ඒකේ ආරම්භක ශේෂ වගේක් තියෙන. ඒ ආරම්භක ශේෂ තමයි ආරම්භක ශේෂ දාලා තමයි සමීකරණය කන්ටිනියු කරන්න තියෙන්නේ. අපි බලමු ඒ ගාන. හරි. අපි බලමු ළමයි දෙවෙනි ගාන. දෙවෙනි ගානේ ආරම්භක ශේෂ වගේක් තියෙනවා 4යි 1 දිනට කියලා. දැන් මම මුලින්ම ආරම්භක ශේෂ දාගන්නම් මෙතන. ආරම්භක ශේෂ කියලා දාලා මේ ටික හරහට දාගන්නකෝ ආරම්භක දිනට දීලා තියෙන. වත්කම් දරුවනේ දීලා තියෙනවා 8,70,000ක්. 8,70,000ක් දීලා තියෙනවා. ඊට පස්සේ වගකීම් දීලා තියෙනවා ළමයිනේ 1,60,000ක්. 1,60,000ක්. හැබැයි හිමිකම දීලා නැහැ. හිමිකම දීලා නැහැ. එහෙනම් වත්කම් දීලා තියෙනවා අපිට 8,70,000ක් වගකීම් දීලා තියෙනවා ළමයිනේ 1,60,000ක්. එහෙනම් හිමිකම හොයන්නේ කොහොමයි? මෙන්න මෙයාව හොයාගන්නේ කොහොමද? අපි දන්නවා මෙයාට මෙයා එකතු වෙලා තමයි මෙයා හැදිලා තියෙන්නේ. එහෙනම් මෙයා මේ පැත්තට ගෙනාවන හරිනේ. ඒ කියන්නේ 8,70,000න් 1,60,000ක් අඩු වුණාම මට හිමිකම එනවා ළමයිනේ දීලා නැති උත්තරේ 7,10,000ක්.
7,10,000ක් එනවා. හරිනේ එන හිමිකම ගත්ත විදිහ. මෙයා අඩු කරන්න 870න් 160 අඩු කරන්න. එතකොට 710 එනවා. රයිට් අපි පන්ති කතා කරා. ඊට පස්සේ ගණතුරු ටික කන්ටිනියු කරන්න අයිතිකරු ප්‍රාර්ථනය ලෙස මුදලින් 4,50,000ක් සහ ලක්ෂ 6ක් වටිනා මෝටර රථයක් ව්‍යාපාරයට රැගෙන ඇවිල්ලා මුදල් රැගෙන ආවලු 4,50,000 ලක්ෂ 6ක් වටිනා මෝටර රථයකුත් රැගෙන ආවලු. එහෙනම් ළමයිනේ ලාච්චුවේ සල්ලි ටික වැඩි වෙනවා 4,50,000ක් ව්‍යාපාරයට මුදල් රැගෙන ඇවිල්ලා ව්‍යාපාරේ මුදල් කියන වත්කම වැඩි වෙනවා 4,50,000ක් මෝටර රථ කියන වත්කම රැගෙන ඇවිල්ලා ළමයිනේ ලක්ෂ 6ක් right ව්‍යාපාරයේ මෝටර රථ කියන වත්කම වැඩි වෙනවා. ඒ ව්‍යාපාරේ නෝය ව්‍යාපාරයට මෝටර රථ වැඩි වෙනවා ව්යාපාරයේ මුදල් වැඩි වෙනවා. එහෙනම් හිමිකම වැඩි වෙනවා ළමයිනේ අයිතිකරු දාපු මුළු ප්‍රාග්ධනිය තමයි අයිතිකරු දාපු මුළු ප්‍රාග්ධනය. එහෙනම් ළමයිනේ මට වැඩි වෙනවා දසලක්ෂ 50,000ක් right 5,000ක් sorry. එහෙනම් හිමිකම වැඩි වෙනවා දෙකේ එකතුව. නැත්තම් ඔය යම් ළමයට මෙහෙම කරන්නත් පුළුවන්. මේ දෙකේම එක දැන් මේ වෙලාවේ වත්කම්නේ. මට මේ දෙකේම එකතු වුණනම් 1050ක් කියලා දාන්නත් පුළුවන්. මෙතන 1050ක් කියලා දාලා අතන හිමිකම් වැඩි කරන්නත් පුළුවන්. හැබැයි අපි මුල් ගණන් ටික නිසා අපි මේ විදියට හදමු ළමයි. ඔයාලට මං කියවනේ ලොකු ගණන් හදන්න අපිට ප්‍රැක්ටිස් එකක් කියලා. එහෙනම් මුදල් කියන කෙනා වැඩි කරන්න 4,50,000. රත කියන කෙනා වැඩි කරන්න ලක්ෂ 6ක්. එහෙනම් දෙකේම එකතුව මුළු ප්‍රාග්ධනයේ යෙදවීම හිමිකම වැඩි කරන්න මේ ගාන. දෙකේ එකතුව. right. අංක 2 අත්පිට ගැනුම් 80,000යි. අත්පිට ගැනුම් 80,000යි. ළමයිනේ මොකයිද? ගන්නවා ගැනුම්නේ ව්‍යාපාරයේ තොගය ගන්නවා. ගන්නේ මොනව දීලාද? මුදල් දීලා. එහෙනම් ළමයිනේ තොගය කියන කෙනා වැඩි කරන්න 80,000ක්. 80,000ක් නේද? ඔව්නේ. ඊට පස්සේ ගන්නේ මොනව දීලාද? මුදල් දීලා. ලාච්චුවේ සල්ලි යනවා තොගය ව්‍යාපාරය ඇතුළට එනවා. තොගය ව්‍යාපාරය ඇතුළට එනවා. අංක 3 ණයට ගැනුම් 1,20,000යි. එහෙනම් ගන්නවා තොගය කියන කෙනා දරුවනේ වැඩි වෙනවා 1,20,000ක්. ගන්නේ ණයට ගත්තොත් ගෙවිය යුතුයි වෙළඳ ගෙවිය යුතු දෑ හේවත් ණය හිමියෝ කියන වගකීම මොනවා වෙනවද? වැඩි වෙනවා. අංක 4 ළමයිනේ අපිට විකුණුම් 40,000යි විකුණනවා කස්ටමර්ට භාණ්ඩ විකුණනවා කස්ටමර්ගෙන් ඒ වෙලෙන් මොනා ගන්නවද? මුදල් ගන්නවා. එහෙනම් ළමයිනේ විකුණනවනේ තොගය කියන කෙනා මොනා වෙන්නේ? අඩු වෙනවා. ලාච්චුවට මොන වෙයි එන්නේ? සල්ලි. ඔන්න මුදල් මුලින් දාගන්නත් පුළුවන්. අපිට විකුණුම් 40,000. දැන් මේ වෙලාවේ තොගය අඩු කරන්න 40,000ක් මුදල් වැඩි කරන්න 40,000ක් right? තේරුම හරියට තේරුම් ගන්න. මොකද්ද වෙන්නේ කියලා. අංක 5 ළමයිනේ ණයට විකුණුම් 50,000යි විකුණනවනේ විකුණද්දි ඔයාට තේරෙන දේ තමයි කස්ටමර්ට භාණ්ඩ දෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ තොගය මොනවා වෙන්නේ? අඩු වෙනවා. විකුණන්නේ ණයටනේ. ණයට විකුණවුවොත් ලැබිය යුතුයි. මොන ලැබිය යුතු දෑද? වෙළඳ ලැබිය යුතු දෑ කියන වත්කම ණයගතියෝක වෙන්න වැඩි වෙනවා. එහෙනම් ළමයිනේ 50,000යිනේ. තොගය අඩු කරන්න 50,000ක්. වෙළඳ ලැබිය යුතු දෑ කියන කෙනා වැඩි කරන්න 50,000ක්. දෙකම වත්කම් පැත්තේ තිබුණේ. 6 වෙනි එක මුදල් ගැනිලි 15,000යි. අපි දන්නවා ගැනිලි කියන්නේ අයිතිකරු ඔහුගේ පුද්ගලික භාවිත සඳහා ව්‍යාපාරයෙන් ලබා ගන්නවා. right? එහෙනම් අයිතිකාරයා මුදල් අරන් දරුවනේ. මුදල් අරන් 15,000ක්. ලාච්චුවේ සල්ලි ටික ඔයා ව්‍යාපාරේ ලාච්චුවේ සල්ලි ටික මොනවා වෙන්නේ ළමයිනේ? 15,000ක් අඩු වෙනවා. ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. අනිත් පැත්තෙන් ගැනිලි දාන්නේ මොනකම් තීරුවටද? හිමිකම. එහෙනම් ළමයිනේ හිමිකම කියන කෙනා අඩු වෙනවා කීයක්ද? 15,000ක්. ගැනිලි හිමිකම අඩු කරනවා 15,000ක්. ප්‍රාග්ධනය අයිතිකරු දාද්දි ව්‍යාපාරයට හිමිකම වැඩි වෙනවා. ගද්දි හිමිකම අඩු වෙනවා. අංක 7 ළමයිනේ භාණ්ඩ ගැනිලි 20,000යි. අයිතිකාරයා ඔහුගේ පුද්ගලික භාවිතයට ව්‍යාපාරයෙන් භාණ්ඩ අරන් ගිහිල්ලා එහෙනම් ව්‍යාපාරයේ තොග කියන වත්කම මොනවා වෙන්නේ? අඩු වෙනවා ළමයිනේ. තොග කියන වත්කම අඩු වෙනවා 20,000ක්. අනිත් පැත්තෙන් ගැනිලි දාන්නේ හිමිකම අඩු වෙනවා ළමයිනේ කීයක්ද? 20,000 right. එහෙනම් ළමයිනේ පහලට හැම තීරුවක්ම එකතු කරලා ගාන ඉවර කරලා දාන්න. right. පහලට හැම තීරුවක්ම එකතු කරලා. එහෙනම් මට එනවා මෙතන 2,80,000ක් වගකීම් පැත්ත
ඊට පස්සේ හිමිකම ඔයාට එනවා ළමයිනේ බලන්න 1725ක්ද කියලා. yes 1725යි බලන්න වත්කම් වෙනවද කියලා. මේවා alright ගාන පහලට හැම තීරුවක් එකතු කරලා ගාන ලස්සනට ඉවර කර. හරි. හරි. හොඳට හරි අවබෝධයෙන් දාන්න. හරිද? මේක සම්පූර්ණ ගණන් නෙමෙයි. මේ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න දෙන ගණන්. ඒ නිසා ප්‍රැක්ටිස් කරන ගණන් ඔයා හරි අවබෝධයෙන්ම දාන්න පුරුදු වෙන්න. එතකොට අපිට අර විභාගාකෘතික ගණන් හදද්දි එන ගේමක්ම නැති වෙන මේ තේරුමත් එක්ක ලියද මේ තේරුම වැදගත්ම නෑ. මුදින මේ වලට තේරුම ඉගෙන ගන්න එක වඩාත් හොඳයි ළමයි. තේරුම දාලා මේ වෙලාවේ ප්‍රැක්ටිස් කරන්න. හොඳට මතක තියාගන්න දැන් 2028 තාම සතිය ඉවර. ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ මම මේ කියන විදිහට. එච්චරයි. එතකොට අපිට අර සංකීර්ණ ලොකු ගණන් හදද්දි LL පේපර් එකේ පාස් පේපර්ස් එහෙම හදද්දි අපිට ගේමක් නෑ ළමයි. ඒ නිසා මේ තේරුමත් එක්ක හරි අවබෝධයෙන් හිමීට හදන්න ගොඩ නැගෙන්න. හරි? ලොකු ගේමක් ගහන්න හිමීට ගොඩ නැගෙන්න. ටිකෙන් ටික ස්ටෙප් බයි ස්ටෙප් ගොඩ නැගෙන්න. ගිය සතිවල ආපු නැති ළමයිට නැවත නැවත මතක් කරගන්න මේ කාරණා. හරි. අපි යන් තුන්වෙනි ගානට ළමයි. බලමු ළමයි අපි තුන්වෙනි ගාන. සුනිල් වෙළඳ ඒකේ ආරම්භක ශේෂ වගේක් නේ තියෙන ළමයි වෙළඳ ව්‍යාපාරේ. එහෙනම් අපි මුලින්ම අපි ආරම්භක ශේෂ දාගමු. දිනේ දාලා වුණත් හරි. ආරම්භක ශේෂ කියලා අපි මෙතන දාමු. නැත්තම් 12යි එක දිනට ශේෂයන් කියලා. හරි. වත්කම් තියෙන 8,70,000ක්. right. හිමික වගකීම දීලා තියෙනවා ළමයි 1,60,000ක්. එහෙනම් ළමයිනේ මට හිමිකම හොයාගන්න පුළුවනි. එහෙනම් හිමිකම මට හොයාගන්න පුළුවනි. මේ 160 870 මේ 160 අඩු කරා නම් මට උත්තරයක් එනවා 7,10,000ක්. හිමිකම තිබිලා තියෙනවා ළමයිනේ 7,10,000ක්. right. දැන් ගාන කන්ටිනියු කරමු. පළවෙනි එක අයිතිකරු ප්‍රාග්ධනය ලෙස මුදලින් ලක්ෂ 8ක් රැගෙන ඒම. ළමයිනේ අයිතිකරු ප්‍රාග්ධනය රැගෙන ඉල්ලනේ. ඔව්. අයිතිකරු ප්‍රාග්ධනය රැගෙන ඇවිල්ලා. එහෙනම් ව්‍යාපාරයේනේ. දැන් ව්‍යාපාරයට මුදල් රැගෙන ඇවිල්ලා. එහෙනම් ලාච්චුවේ සල්ලි මොනවා වෙනවද? ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි ටික වැඩි වෙනවා ළමයි. ලාච්චුවේ සල්ලි වැඩි වෙනවා ළමයි. කීයක් වැඩි වෙනවද මුදල් කියන කෙනා වත්කමක් ලක්ෂ 8ක්. අනිත් පැත්තෙන් මේක ගෙනාවේ කවුද ළමයි? අයිතිකරු. අයිතිකරු ව්‍යාපාරයට යොදවන දේවල් වලට කියනවා ප්‍රාග්ධන යෙදවීම කියලා. ප්‍රාග්ධන යෙදවීම අපි දාන්නේ මොනකම් තීරුවටද? හිමිකම් තීරුවට. අංක 2. ළමයිනේ අයිතිකරු ප්‍රාග්ධනය ලෙස ලක්ෂ 5ක් වටිනා ඉඩමක් ව්‍යාපාරයට දාලා. එහෙනම් ඉඩමක් ව්‍යාපාරයට රැගෙන ඇවිල්ලා අයිතිකරු. ළමයිනේ ව්‍යාපාරයට ඉඩමක් රැගෙන ඇවිල්ලා. එහෙනම් ව්‍යාපාරයේ ඉඩම් කියන වත්කම මොනවා වෙනවද? වැඩි වෙනවා. එහෙනම් ඉඩම් කියන වත්කම වැඩි වෙනවා ළමයිනේ ලක්ෂ 5ක්. අනිත් පැත්තෙන් මේක දැම්මේ කවුද ව්‍යාපාරයට? අයිතිකරු. අයිතිකරු ව්‍යාපාරයට යොදවන දේවල් වලට කියනවා ප්‍රාග්ධනය යෙදවීම. ප්‍රාග්ධනය යෙදවීම හිමිකම් තීරුවට දානවා. එහෙනම් හිමිකම මොනවා වෙනවයි ළමයිනේ? වැඩි වෙනවා. අංක 3 අපිට ගැනුම් 1,20,000යි ගන්නවා තොගය මොනවා දීලාද? මුදල් දීලා. එහෙනම් තොග කියන වත්කම වැඩි වෙනවා 1,20,000ක් ගන්නෙ මොනවා දීලාද? මුදල් දීලා. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා 1,20,000ක්. මේ පැති වලට බලපෑමක් නෑ ළමයි. අංක 4 ණයට ගැනුම් 3,50,000යි ගන්නවා තොගය කියන කෙනා මොනවා වෙන්නේ? වැඩි වෙනවා 3,50,000ක්. අනිත් පැත්තෙන් ණයට ගන්නෙ ණයට ගත්තොත් ගෙවිය යුතුයි. වෙළඳ ගෙවිය යුතු දෑ හෙවත් ණය හිමියෝ කියන වගකීම මොනවා වෙන්නේ? වැඩි වෙනවා. අංක 15යිනේ අත්පිට විකුණුම් 40,000යි ළමයිනේ අත්පිට විකුණුම් විකුණනවා. තොගය මොනවා වෙන්නේ? අඩු වෙනවා. තොගය අඩු වෙලා ව්‍යාපාරේ බාණ්ඩ දෙනවා කස්ටමර්ට. කස්ටමර් වලින් මට මොනවද දෙන්නේ? සල්ලි. එහෙනම් ලාච්චුවට සල්ලි එනවා ළමයිනේ. ලාච්චුවේ මුදල් වැඩි වෙනවා. ඊට පස්සේ අංක 6 ළමයි. අංක 6 1 2 3 4 5 right 6 බලමු. ණයට විකුණුම් 50,000යි විකුණනවනේ. තොග කියන කෙනා අඩු කරන්න 50,000. දැන් සල්ලි වලට නෙමෙයි විකුණුවේ.
ළමයිනේ ණයට විකුණවුවොත් කස්ටමර්ගෙන් ලැබිය යුතුයි මොන ලැබිය යුතුදද වෙළඳ ලැබිය යුතු දෑ හෙවත් ණයගැතියෝ කියන කෙනා මොනා වෙන්නේ වැඩි වෙනවා අංක 7 ළමයිනේ මුදල් ගැනිලි 45,000යි ගන්නවා අයිතිකාරය අරන් ළමයිනේ ලාච්චුවේ සල්ලි ටික මොනා වෙන්නේ අඩු වෙනවා ගැනිලි ලාච්චුවේ සල්ලි අඩු වෙනවා 45,000ක් අයිතිකරු ගත්තේ පුද්ගලික භාවිතයට අයිතිකරුගේ පුද්ගලික භාවිතයට එහෙනම් ළමයිනේ හිමිකම කියන කෙනා මොනා වෙන්නේ අඩු වෙනවා කීයක්ද 45,000 අංක 8 අයිතිකරු විසින් තම පුද්ගලික භාවිත 30,000ක තොග රැගෙන ගොස් ඇත. එහෙනම් අයිතිකාරයා බාණ්ඩ අරන් ගිහිල්ලානේ. ඔව්. එහෙනම් අයිතිකාරයා බාණ්ඩ අරන් ගිහිල්ලා ගැනිලිනේ. ඔය මොන ගැනිලිද බාණ්ඩ ගැනිලි. එහෙනම් ව්‍යාපාරයේ තොගය අරන් ගිහිල්ලා ළමයිනේ. දැන් ව්‍යාපාරයේ තොගය අඩු වෙනවා ළමයිනේ 30,000. අනිත් පැත්තෙන් අයිතිකරු අරන් ගියේ. එහෙනම් ගැනිලි දාන්නේ අපි හිමිකම අඩු කරන්න ළමයිනේ 30,000. දැන් සුපුරුදු පරිදි 15ට එකතු කරන්න. අපි ඉගෙන මේ සති ඉගෙන ගත්ත ගනුදෙනු වලට සමාන කරලා තමයි මේ ගණන් ටික දීලා තියෙන්නේ. බලන්න වගකීම එනවද කියලා 510ක්. මෙතන 1935ක් එනවද බලන්න. right. බලන්න ඔය ගන්න බැලන්ස් වෙනවද කියලා ළමයි. කලබල නැතුම් හිමීට කියන දේ අහලා ඔය ටික ඉවර කරන්න. දැන් අපි මේ සති ඉගෙන ගත්ත ගනුදෙනු ටිකට තමයි ඔය ගණන් දුන්නේ. ඔය ගණන් ටික දැන් අද මේ හෝම්වර්ක් එක සාකච්ඡා කරලා තියෙන්නේ මේ සතියේ අපි හැම ටවුන් එකකම සාකච්ඡා කරපු ගනුදෙනු ටිකට අදාළව. හරිද? ඉතින් ඒ ටික ප්‍රැක්ටිස් කරමු. දැන් මේ සතිය අලුත් ගනුදෙනු ටිකක් ආයෙ ඉගෙන ගන්නවා. ඒ ගනුදෙනු ටික ආයෙ ප්‍රැක්ටිස් කරලා දැන් හෝම්වර්ක් කොහොම දිගටම යනවනේ ළමයි. ඒ නිසා ටිකෙන් ටික ඉගෙන ගන්න. ටිකෙන් ටික හොඳට ඉගෙන ගන්න තේරුමත් එක්ක. accounts කියන්නේ කටපාඩම් කරන්න ඕන විෂයක් නෙමෙයි. right? හොඳට ඉගෙන ගන්න. right. අපි එහෙනම් යන්න ළමයිනේ 4 වෙනි ගානට. අපි යමු ළමයිනේ 4 වෙනි ගානට. right. අපි අන්තිම ගානම බලමු ළමයි. ඒකෙත් අපිට ආරම්භක ශේෂ වගයක් දීලා තියෙනවානේ. එහෙනම් අපි මුලින්ම ආරම්භක ශේෂ ටික දාගමු ළමයි. වත්කම් තියෙනවා. ඊට පස්සේ ඒකෙත් අපිට වගකීම දීලා තියෙනවා ළමයි. ඒකෙත් අපිට වගකීම දීලා තියෙනවා. එහෙනම් අපි හිමිකම හොයාගන්න ඕන. හිමිකම හොයාගන්න ඕනේ. එහෙනම් හිමිකම අපිට එනවා ළමයි. එහෙනම් අපි වත්කම් වලින් වගකීම් අඩු කරා නම් හරිනේ ධනෙ ඍණ වෙනවා. එහෙනම් වත්කම් වලින් වගකීම් අඩු කරපුවාම 6,70,000ක් හිමිකම මට එනවා. right දැන් ගණිතය ටික අපි ඉස්සරහට දාගෙන අයිතිකරු ප්‍රාග්ධනය ලෙස මුදලින් 4,50,000ක් ව්‍යාපාරයට මුදල් රැගෙන ඇවිල්ලා 4,50,000ක් තව එක්කුත් දාලා ළමයි ගනුදෙනුවම ලක්ෂ 6ක් වටිනා මෝටර රථයක්. මෝටර රථයක් කියන කෙනා දාලා ව්‍යාපාරයට ලක්ෂ 6ක් ව්‍යාපාරයේ මෝටර රථ කියන වත්කම වැඩි වෙනවා. එහෙනම් හිමිකම වැඩි වෙනවා ළමයිනේ 1,050ක්. right අංක 2 ලක්ෂයක් වටිනා බාණ්ඩ අත්පිට මුදලට මිලට ගෙන ඇත. එහෙනම් අත්පිට ගැනුම්නි ගන්නවා. දරුවනේ තොග කියන කෙනා වැඩි වෙනවා. කීයක්ද? ලක්ෂයක්. අනිත් පැත්තෙන් ගන්නවා මොනවා දීලාද? මුදල් දීලා. ලාච්චුවේ සල්ලි ටික මොනවා වෙන්නේ? අඩු වෙනවා. අංක 3. අංක 3 ළමයිනේ 1,25,000ක් වටිනා බාණ්ඩ ණයට මිලදීගෙන ඇත. ගන්නවා. තොගය වැඩි වෙනවා ළමයිනේ ව්‍යාපාරයට තොග එනවනේ අනිත් පැත්තෙන් ණයට ගත්තේ ණයට ගත්තොත් ගෙවිය යුතුයි වෙළඳ ගෙවිය යුතු දෑ හේවත් ණය හිමියෝ කියන කෙනා වැඩි වෙනවා අංක 4 ණයට ගත් භාණ්ඩ ආපසු යවමු 10000යි එහෙනම් ගත්ත ටික ආපසු යවනවනේ ආපසු යවන ව්‍යාපාරයේ තොගය අඩු වෙනවා 10000 අනිත් පැත්තෙන් මෙයාට ගෙවන්න ඕනෙත් නෑ වෙළඳ ගෙවිය යුතු දෑ හේවත් ණය හිමියෝ අඩු වෙනවා කීයක්ද 10000යි ණයට ගත්ත භාණ්ඩ ආපසු යවමු 5 ළමයිනේ අත්පිට විකුණුම් 40,000යි විකුණනවා තොගය කියන කෙනා අඩු වෙනවා ළමයිනේ විකුණුම් මොන විකුණුම්ද පිට කස්ටමර්ගෙන් මොනවා හම්බ වෙනවද සල්ලි එහෙනම් ලාච්චුවට සල්ලි එනවා තොග කියන වත්කම අඩු වෙනවා අංක 6
ළමයිනේ ණයට විකුණුම් 50000යි විකුණුම් තොග කියන කෙනා අඩු වෙනවා 50000ක් ණයට විකුණලා තියෙන්නේ ණයට විකුණවුවොත් ලැබිය යුතුයි වෙළඳ ලැබිය යුතු දෑ හැවත් ණය ගෙතියෝ කියන කෙනා වැඩි වෙනවා 50000ක් අංග 7 මුදල් ගැනිලි 15000යි අයිතිකරු ව්‍යාපාරී මුදල් අර ලාච්චුවේ සල්ලි ටික ළමයිනේ මොනා වුනේ අඩු වෙනවා මුදල් ගැනිලි එහෙනම් අයිතිකරු ලාච්චුවේ සල්ලි අරන් ලාච්චුවේ සල්ලි ටික අඩු වෙනවා 15000ක් ව්‍යාපාරේ ගැල්ලි දාන්න හිමිකමට හිමිකම අඩු කරන්න 15000ක් අංක 8 බාණ්ඩ ගෙල්ලි 20000යි තොග කියන වත්කම අඩු කරන්න 20000ක් අපේ ළමයි අනිත් පැත්තෙන් ගැනිලි ගැල්ලි දාන්න හිමිකම් තීරුවට හිමිකම අඩු කරන්න ළමයිනේ 20000ක් right දැන් එහෙනම් හැම තීරුවක්ම 15ට එකතු කරගන්න මෙතන එනවා 5,95,000ක් ළමයි මෙතනත් බලන්න කීයක් එන්නේ කියලා බලන්න right ඔන්න ඔය විදියට එනවද බලන්න ඔයාලට හැම තීරුවක් එකතුව හැම තීරුවක්ම පහළට එකතු කරලා බලන්න හරි එහෙමනම් ළමයි දැන් ඔය පටන් ගත්ත ප්‍රෝග්‍රෑම් එක අපේ 2028 දරුවෝ වෙනුවෙන් දැන් දිගටම කන්ටිනියු වෙනවා දැන් අපේ බදුල්ලේ බණ්ඩාරවෙල වැලිමඩ නුවරඑළිය අපේ ටවුන් පවත්වන නගරවල ළමයින්ට සහ ඒ වගේම අපේ ඔන්ලයින් ළමයින්ට මේ පන්තිය දිගටම මේ විදිහටම හැම සතියකම ක්‍රියාත්මක වෙනවා හැම සතියකම සහ ඔයාලට ප්‍රෝග්‍රෑම් මේකට අදාළ PDF ගෲප් එකටත් දානවා රයිට් එහෙනම් අපි මේ සාකච්ඡා කරේ හෝම්වර්ක් එක ළමයිනේ අපි දෙවෙනි හෝම්වර්ක් එකෙන් එහෙනම් හම්බ වෙමු හරි එහෙනම් ළමයිනේ හොඳට වැඩ ටික කරගන්න මහන්සි වෙලා රයිට් එහෙනම් පුත්සන්නේ ළමයි